හායි යාළුවනේ කොහොමද? ඔයාලා සනීපෙන් ඉන්නවද? අපිත් හොඳින් ඉන්නවා. දැන් නම් අපිට ටිකක් හවස් වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවා අද ටිකක් ඇවිදින්න ගියොත් හොඳයි කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද අපි කොහෙද යන්නේ කියලා? මේ තමයි අපේ ලස්සන ගම. ගමේ ලස්සන බලන ගම ගහකින්ම කඩාගත්ත අඹ ගෙඩියක් කන්න හිතාගෙනයි අපි මේ යන්නේ. බලන්නකො ඉර බැහැගෙන යද්දී අහස කොයිතරම් ලස්සනයිද කියලා. අපේ පැත්තට නම් මේ දවස්වල අඹ වාරි. ඔයාලගේ පැත්තට කොහමද? මේ දවස්වල කුඹුරු හාන්න පටන් අරගෙන තියෙනවා. බලන්නකො මේ වෙල්යායේ කොක්කු පිරීලා හරිම ලස්සනයි. අර ඈතින් පේන්නේ අපේ චූටියන්ගේ දඟ වැඩ තමයි. ඉන්නකො මම ඔයාලට පෙන්නන්නම්. පේර ගහක නැගලා එයා පේර ගෙඩි හොයනවා. ඔන්න ඉතින් චණ්ඩිය ගහෙන් බහින විදිය. බහින්න කිව්වා කියලා එයා මොකද දන්නවද කරේ? පැන්න බිමට. අපේ ගෙදර චණ්ඩියෝ ටිකත් කුඹුරු මැදින් පැනගෙන අපි ඉන්නවා දැකලා ඔන්න අපි ඉන්න තැනට ඇවිල්ලා. එයාලට හරි සතුටුයි අපිව දැක්කම. බලන්නකෝ එයාලා මොකද කියන්නේ කියලා. අම්මුණා ඒ ඇසේ මේ ළමයි බිම්මලකුත් හොයාගමු. මම ඉතින් හොඳ ඒවාද කියන්න නම් දන්නේ නැහැ. බලන්නකෝ ඔයාලා මේවා දැකලා තියෙනවද කියලා. මේ ඉතින් කුඹුරු වැඩ කාලේනේ. දැන් ඉතින් මේ තියෙන ඇලවල් සුද්ධ කරලා හරිම ලස්සනයි මේ පැත්ත. බලන්නකෝ ඉතින් අපිත් එක්ක ඉස්සර වෙලා යන්නේ කවුද කියලා. අපේ මොරබටේ ටික ඕන්න යනවා ඉස්සරහින්. ඉස්සරහින් යන සතෙකුට යන්න දෙන්නෙත් නැහැ. මිනිස්සෙකුට යන්න දෙන්නෙත් නැහැ. හරියට පාර ඒගොල්ලොන්ගේ වගේ. ගෙදර හදන සත්තු ඉතින් අපිට හරි ආදරේ. එයාලා බලන්නේ අපිට කාගෙන් හරි කරදරයක් වෙයිද? කොහොමද අපිව ආරක්ෂා කරන්නේ? පෙරමුණේ රාළලා ඉතින් අපේ මේ චූටි පැටව් තමයි. ඉතින් යාළුවනේ ඔන්න අපි අඹ ගහ ළඟට නම් ආවා. බලන්නකෝ අඹ කන්න ආපු බබාලයි බලු යාළුවෝ ටිකයි දැන් මොකද කරන්නේ කියලා. අඹ කන එක නම් කට්ටියට මතක නෑ. ඒගොල්ලෝ පැයක් එකමාරක් ඇත්ති වෙන්න සෙල්ලම් කරා. මුග කාලෙකින් තමයි මෙහෙම සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ. ඉතින් අපිත් ඒවට ඉඩ දෙන්න ඕනිනේ. ඒගොල්ලෝ සෙල්ලම් කරලා ඊළඟට මොකද කරේ බලන්න. වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ එකතු වෙලා.
මෙන්න මෙයාට නම් ඔන්න මොකද්ද ලොකු ඉවක් වැටිලා. හාරනවා මොනවත් හම්බුනේ නෑ ඉතින් මෙයාට. ඔන්න ඉතින් පොළු වලිනුයි ගල් වලිනුයි අතට අහුවෙන හැම දෙයකින්ම ගහලා මෙයාලා ඉතින් ලෑස්ති අඹ කඩා ගන්න. දන්නවද යාළුවනේ අතෙන් කඩා ගන්න පුළුවන් අඹ තියෙද්දි තමා මේගොල්ලෝ ගල් වලින් ගැහුවේ. මම හිතන්නේ ආස හිතෙන් නැති. අඹ ගෙඩියක් එහෙමත් කඩලා බලන්න. ඉතින් අපිට ඇති ප්‍රමාණයට අඹ ටිකක් නම් කඩාගත්තා. ගෙදරින් ලුණු මිරිස් එහෙම අරගෙන තමයි අපි මගට බැස්සේ. බලන්නකෝ මේ අඹ මෙහෙම කනකොට පුදුම රසක් තියෙන්නේ. පුංචි අයගේ ආසාවට තමයි අපි අඹ කඩන්න ගියේ. ඉතින් අපේ වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිත් එක්ක එකතු වෙච්ච ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්.